2001 අවුරුද්ද Fast and Furious movie එක release වෙනවා. Brian O'Connor කියනවා it's got a twin turbo inline 6 engine. සිල්වර් පාට කාර් එකක් highway එකේ sky එකේ යනවා. ඒ scene එකෙන් පස්සේ ලෝක කොල්ල කෝටි ගානකට scene එකක් ආව PlayStation 2 එකේ Gran Turismo 3 ගැහුවා නම් හැමෝම drive කළ කාර් එක. හැම anime fan කෙනෙක්ම wallpaper එකේ තියාගත්ත කාර් එක. ඔව් යාළුවනේ මේ Nissan Skyline GT-R R34. ජපාන් වලින් Godzilla කියලා නම දාලා ඇමරිකන් මසල් කාර්ලට බයි හිතුන ලෙජන්ඩ් එක. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ බීස්ට් එකක් ඇමරිකාවලට අවුරුදු 25 බෑන් කරලා. ඇයි? අද මේ වීඩියෝ එකේ අපි කඩනවා R34 එකේ හැම රහසක්ම. එන්ජින් එකේ ඉඳන් බෑන් වුණ කතාව වෙනකන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කතාව පටන් ගන්න 1989 ඉඳන් Nissan එකේ ඉන්ජිනියර්ලා හදනවා R32 GT-R එක. FIA Group A race series එකේ Porsche, Ford, BMW හැමෝම පරද්දන. ජැපනීස් මීඩිය එක දානවා නික්නේම් එකක් ගොඩ්සිලා කියලා. මොකද මේ කාර් එක ට්‍රැක් එකේ මොන්ස්ටර් වගේ හැමදේම කාලා දාන නිසා. R32 එකෙන් පස්සේ 1995 දී R33 එනවා. හොඳයි. හැබැයි හෙවි. ඉතින් Nissan එකට තිබුණ චැලෙන්ජ් එක තමයි 1990 දී පර්ෆෙක්ට් GT-R එක හදන්න. 1999 ජැනුවරි වල ටෝකියෝ ඔටෝ ෂෝ එකේ R34 රිලීස් වෙනවා. කාර් එකේ ලුක් එකම වෙනස්. කම්පැක්ට් ඇග්‍රෙසිව්. කාර් වින් එක මැසිව්. හැබැයි ඇත්ත මැජික් කිරීම හුඩ් එක යට. ජපාන් වල 1989 ඉඳන් ජෙන්ටල්මන් ඇග්‍රීමන්ට් එකක් තිබුණා. Toyota, Honda, Nissan, Mazda හැම කම්පැනි එකම ඇග්‍රී වෙනවා. ස්ට්‍රීට් කාර් එක හෝස් පවර්ස් 276ට වඩා යන්න බෑ කියලා. හැබැයි R34 එක ඩයිනෝ මැෂින් එකට දැම්මහම 276 හෝස් පවර්ස් නෙමෙයි 312 හෝස් පවර්ස් පන්නනවා. Nissan කියන ඔෆිෂියල් 276 හෝස් පවර්ස් කියලා. හැබැයි ඇත්ත පවර් එක හොරෙන් දාලා තියෙනවා. ඒකට කියන්නේ 276 හෝස් පවර් ලයි කියලා. දැන් එමු කාර් එක එන්ජින් 2.6 ලීටර් ඉන්ලයින් 6. හැබැයි කාස්ට් අයර්න් බ්ලොක් ඇලුමිනියම් බ්ලොක් නෙමෙයි. කාස්ට් අයර්න් නිසා මොකද වෙන්නේ? 500 හෝස් පවර්ස් 800 හෝස් පවර්ස් 1000 හෝස් පවර්ස් ටර්බෝ අප්ග්‍රේඩ් කරපු ගමන් එන්ජින් එක බ්‍රේක් වෙන්නේ නැහැ. ඒකයි JDM tuners කියන්නේ RB12T6 එක 2JC එකට වඩා ස්ට්‍රෝං කියලා. ස්ටොක් ටර්බෝස් දෙකක් T12 ceramic turbos 7000 RPM වලදී 276 horsepower. හැබැයි 6500 RPM වලදී full boost ආව ගමන් කික් එක දෙනවා. බිංදුව ඉඳන් 100ට යන්න විනාඩි 4ක වගේ පුංචි කාලයක් තමයි ගත වෙන්නේ. හැබැයි R34 එක ස්පෙෂල් වෙන්නේ එන්ජින් එක නිසා විතරක් නෙමෙයි ටෙක් නිසා. System 1 all wheel drive. හැබැයි normal all wheel drive නෙමෙයි. කම්පියුටර් එක මිලිසෙකන්ඩ් එකකින් rear wheels වලට torque බෙදනවා. කෝන් එකකට ආපු ගමන් කාර් එක ඇතුළට ඇද ගන්නවා. රේල් එකක් උඩ යනවා වගේ ෆීල් වෙනවා. System 2 rear wheel ටිකක් turn වෙනවා. low speed වල parking වලට ලෙහෙසි. high speed වලදී stability එක. 1999 එකේ මේ tech specific එකක්. ඩෑෂ්බෝඩ් එක බලන්න. MFD screen එක multi-function display. boost pressure, oil temperature, water temp, G-force meter. 2001 Honda Civic එකත් ඔය screen එකක් තිබ්බද නෑනේ. R34 එකේ 1999 දී digital cockpit එකක් දීලා තිබුණා. දැන් ලොකු ප්‍රශ්නේ තමයි මේ වගේ කාර් එකක් ඇමරිකන් වලට ඇයි බෑන් කරන්නේ? ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි safety. US government එකේ FMVSS standards කියන crash test, bumper test, airbag rules තියෙනවා. R34 එකේ ටෙස්ට් පාස් කරේ නෑ. Nissan වල US වල ටෙස්ට් කරන්න පාස් වෙන්නේ නෑ. ගාන වැඩි නිසා. දෙවැනි හේතුව තමයි 25 years rules US law එක. කාර් එක අවුරුදු 25ක් පරණ නම් විතරයි ඉම්පෝර්ට් කරන්න පුළුවන්. 1999 R34 එක 2024 ජනවාරි වලින් පස්සේ විතරයි ලීගල් වෙන්නේ. Motorex කියන කම්පැනි එක 2000 දී ටිකක් ඉම්පෝර්ට් කරලා පාස් කරගත්තා. හැබැයි පස්සේ ගවර්න්මන්ට් එකේ හැම R34 එකම රීසයිස් කළා. රිසල්ට් එක මොකක්ද උනේ? අවුරුදු 25ක් වෙයිට් කරපු නිසා සප්ලයි අඩුයි. ඩීමන්ඩ් පිස්සුවක්. 1999 VS spec එකක් අද ලංකාවේ මුදලින් කෝටි 12-15ක් අතර තියෙනවා. ඒකයි R34 එක ගරාජ් ක්වීන් එකක් උනේ. අයිතිකාරයෝ කාර් දාන්නේ නැහැ. ඉන්වෙස්ට්මන්ට් එක විදිහට තියාගන්නවා. 2001 Fast and Furious එක රිලීස් වුණාට පස්සේ මොකද උනේ දන්නවද? R34 එකේ ප්‍රයිස් එක 3 ගුණයක් වුණා. මූලික කෝල් එක ඩ්‍රයිව් කළේ
බේසයිඩ් බ්ලූ කල R34 එක. ඒ කලර එක නිසා අදත් R34 ෆෑන්ස්ලා බේසයිඩ් බ්ලූ එකට පෝල්ලක බ්ලූ කියනවා. පෝල්ලක ගන්නට පස්සේ 2013 එයාගේ පර්සනල් R34 එක ඔප්ෂන් එකට දැම්මා. ප්‍රයිස් එක US ඩොලර් මිලියන 1.2ක්. ලංකාවේ මුදලින් කෝටි 36ක්. ගේම් වල බලමු. Need for Speed Underground 2, Gran Turismo 4. හැම ගේම් එකේම R34 එක අන්ලොක් කරන්න අමාරුම කාර් එක. Manage, anime, movie, music video හැම තැනම R34. ඒ නිසා අද 20-25 වයස කොල්ලෙකුට ඩ්‍රීම් කාර් එක මොකක්ද ඇහුවොත් 80%ක් කියනවා R34 Skyline කියලා. Lamborghini Ferrari R34. ඉතින් යාළුවනි, Nissan Skyline GT-R R34 මේක just a fast car නෙමෙයි. මේක ජපන් ඉන්ජිනීරින් එකේ පීක් එක. කම්පියුටර්, ටර්බෝ, all wheel drive, digital dash හැමදේම එක කාර් එකකට දාලා ඇමරිකානු වලට බෑන් වෙලා ඒත් ලෝකෙම ආදරේ දිනාගත්ත ලෙජන්ඩ් එක. R34 එක අපිට කියලා දෙන ලෙසන් එක මොකක්ද? රූල්ස් බ්‍රේක් කරන්න ඕනේ නෑ. හැබැයි ඉන්ජිනීරින් එකෙන් ඇටිටියුඩ් එකෙන් ලෝකෙම තමුන් දිහා බලන්න පුළුවන් කියන එක. ඔයා රියල් ලයිෆ් R34 එකක් දැකලා තියෙනවා. නැත්නම් Gran Turismo වල ඩ්‍රයිව් කරලා තියෙනවා. ඔයාගේ R34 මෙමරි එකක් කමෙන්ට් එකකින් අපිත් එක්ක ෂෙයා කරගන්න. මම ආයෙ හම්බ වෙන්නම් තව පිස්සු ජීවිතේ කාර්